වැතිමතුනි පින්වතුනි තම ගෞරවයෙන් නැවතත් ඉල්ලා හිටිනවා මට මේ දැවැන්ත තදපදේ දැක්කහම ආයෙත් ඔබට මේ ආරාධනය කරන්න ඉල්ලීම කරන්න හිතුණා බලන්නකො හිල්ලෙන්නේවත් නැහැ මගේ දකුණු පස අපේ වැතිමතුන් පිරිස විශාල තදපදයක් තිබෙනවා ඔබට ඇහෙනවා නේද අපේ සංවිධායක මණ්ඩලයේ තරුණයෝ අර උඩේ ඉඳන් කෑ ගහනවා ඒ හින්දා ඉතාමත් ගෞරවයෙන් මේ මතක් කරන්නේ ඔබ මේ පුණ්‍යවන්ත දර්ශනයේ නරඹමින්න සජීවී රූපරාමු පටිගත කරගනිමින්න පහළ වහිමු ඔය පීඨිකාව මත රැඳෙන්න නම් එපා පීඨිකාව මත තිබෙන ප්‍රමාදයේ හින්දා ඉන් පල්ලෙහාට සියලු දේ ප්‍රමාද වෙනවා කුටි අසල දැවැන්ත තදපදයක් මේ පීඨිකාවට ගොඩ වෙන ස්ථානය අසල දැවැන්ත තදපදයක් නිර්මාණය වෙනවා. ඒ හරහා අර එළියේ ඉන්න දැන් නම් වැස්ස වලාහක දෙවියන්ගේ ආශිර්වාදය ලැබිලා කියලා මම හිතනවා. එළියේ ඉන්න වැතිමතුල්ලාට මේ කුටියට එන්නට තවත් කාලයක් යනවා. ඒ හින්දා ඊටමත් උමනාවෙන් නැවතත් ඉල්ලා හිටිනවා. කුටියේ මේ විශේෂ පීඨිකාව මත ඉන්න වැතිමතුන් ඉක්මනින්ම පහළ බහින හැටියට මතක් කරනවා. ඒ වගේම ලද අවසරයෙන් ලද ඉඩෙන් ප්‍රයෝජන ගනිමින් විශේෂ පීඨිකාවට ප්‍රවිෂ්ඨ වෙන්නට බලන් ඉන්න වැතිමතුන් තවත් මේ පහළ මාලයේ නොසිට ඉක්මනින් මේ කරා යොමු වන හැටියට මතක් කර සිටිනවා. ඒ වගේම විශේෂ පීඨිකාවට ගොඩවන්නට නොහැකි තරණය කරන්නට නොහැකි වැඩිහිටියෝ විවිධ අසනීප වලින් පෙළෙන පිරිස් ඒ වගේම වයෝවෘද්ධ ඔබට පුළුවන් විශේෂ වෙනම මාවතක් සකසා තිබෙනවා මේ බිම් මට්ටමින්ම පැමිණ මේ පීඨිකාවට ගොඩ වැදී පහළ බසින තරප්පු පෙළ අසලින් නැවත මේ කුටිය තුලට මතුවෙන්නට ඔබට පුළුවන්. ඒ වගේම ඔබට හිතෙනවා නම් පීඨිකාව තුල දැවැන්ත තදපදයක් තිබෙනවා කියලා ඔබට හිත බල කරනවා නම් පීඨිකාවට ගොඩ නොවි මේ කුටියෙන් නික්මෙන්නට ඔබට අවස්ථාවක් තියෙනවා. මේ බිම් මට්ටමින්ම බිම් මහලින්ම පැමිණ මේ පිටවීමේ කල්ුවෙන් ඔබට නික්මෙන්නට පුළුවන්. දැන් නම් මධ්‍යම රාත්‍රී 12 පහු වෙලා එකටත් ඉතාමත් ආසන්න නැති
නමුත් මේ කුටියට ඇදෙන මහා ජල ගංගාවේ නම් කිසිම අඩුවක් නැහැ. කිසිම අඩුවක් නැහැ. මම හිතනවා මග දෙපස මගේ මාර්ගයේ එක පැත්තකට වන්නට සැදී සිටි දැවැන්ත පොලිම යම් ප්‍රමාණයකට හරි මේ වන විට නම් අඩු වෙලා ඇති කියලා මම හිතනවා. මේ විශේෂ පණිවිඩය මෙවන් සුවිසල් නිර්මාණයක් ඉහළ මිල්ලතේ ගම කේන්ද්‍ර කරගෙන ප්‍රදර්ශනයේ යෙදෙන බව මේ ලංකාවේ හතර දිග්භාගයේ බැතිමතුල්ලා දැනගත්තේ කොහොමද? විශේෂයෙන් අන්තර්ජාලය හරහා මහා පරිමාණයේ මේ පුණ්‍යවන්ත නිර්මාණය ගැන තොරතුරු පළ වුණා. බොහෝ දෙනෙක් ඒ තොරතුරු ඇසුරෙන් තමයි මේ ගම හොයාගෙන